Hi guys, අයිබෝවන් වීඩියෝ එකක් කරන්න හිතුවේ ග්‍රීන් කාඩ් මේ පාර 2027ට ඇප්ලයි කරන්න ඉන්න කට්ටියට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. ඇත්තටම මේක විශේෂයෙන් පිටරට ඉඳන් ඇප්ලයි කරන කට්ටියට මම දන්නවා ගොඩක් කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා කොරියාවේ, ජපානයේ, ඊළඟට මැද පෙරදිග, ඊළඟට තව ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත ඉන්න කට්ටියත් මේකට ඇප්ලයි කරනවා කියලා මම දන්නවා. ඉතින් ඒ කට්ටියගෙන් ස්කිල් වර්කර්ස් ගිහපු කට්ටිය ගොඩකුත් ඉන්නවා. අපි හිතමු අපි විශේෂයෙන් ගත්තොත් දැන් හිතමුකෝ මේකට A level ඕන, එහෙම නැත්නම් A level නොතිබුණොත් මොකද කරන්නේ කියලා ඔළුවේ අයිඩියා එකක් තියෙන, එහෙම ප්‍රශ්නයක් තියෙන පිටරට වැඩ කරන කොල්ලෝ කෙල්ලොන්ට තමයි පොඩ්ඩක් කතා කරන්නේ. ඒකම ලංකාවේ ඉන්න කට්ටියට ඔගොල්ලෝ පිටරට ස්කිල් මයිග්‍රේෂන් කරලා තියෙනවා නම්, ස්කිල් මයිග්‍රේෂන් ගිහිල්ලා වැඩ කරනවා නම් කොහේ හරි ජපානයේ හරි, නවසීලන්තේ හරි, ඕස්ට්‍රේලියාවේ හරි, වෙනත් ඕනම රටක වෙන්න පුළුවන්, කොරියාවේ ඔගොල්ලොන්ගේ ඒ ස්කිල් එකට අදාළව සර්ටිෆිකේෂන්ස් ටික තියෙනවා නම් ඔගොල්ලොන්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කොරියාව, ජපානයේ වගේ රටවලට කොහොමද ගන්නේ ස්කිල් ලේබර්ස් හැටියට ඒ යම්කිසි රැකියාවක යම් මට්ටමක් ක්වොලිෆිකේෂන් එකක් සම්පූර්ණ කරපු කට්ටිය, ඒ වගේ කට්ටියට මේක ඇප්ලයි කරන එක chance එකක් තියෙනවා වින් කරන්න. මොකද මම දන්න කීප දෙනෙක් ඉන්නවා කොරියාවේ ඉඳලා මෙහෙට ඇවිල්ලා තියෙනවා, ඊළඟට මැද පෙරදිගේ ඉඳලා මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ උදාහරණ කීපයක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලාගෙන ඉන්නවනම් ස්ථිර පදිංචිය සඳහා රටකට යන්න, ඇමරිකාවට එන්න, මේක හොඳ chance එකක්, මේක හොඳ opportunity එකක්. 2027ට application open වෙනවා. දැන් ලබන මාසේ, දැන් මම මේ කතා කරන්නේ අද සැප්තැම්බර් 29. ඔයගොල්ලන්ට ඔක්තෝබර් මාසේ මුල් සතියේ මේක open වෙනවා. ඉතින් ඒකට apply කරන්න ready වෙන්න. ඒක ගැන මතක් කරන්න තමයි වුනේ. ඒකම තව තියෙනවා මට කියන්න පොඩි A level නැති කට්ටියට, A level කරගෙන නැති young කොල්ලෝ කෙල්ලොන්ට පොඩි ඇඩ්වයිස් එකක් දෙන්න. ඕගොල්ලෝ මේක ඇප්ලයි කරන්න. මේක ඇප්ලයි කළා ඕගොල්ලෝ A level තව පාරක් try කරන්න, රිසල්ට් එක දාගන්න. S3ක් දාගත්තා නම් ඇති. ඒක දාගන්න try කරන්න, මේක ඇප්ලයි කරන්න. ඔයාලට A level නැහැ කියලා ඔයා සද්ද නැතුව ඉන්න එපා. ඔයා මුකුත් කරන්න නැතුව ඉන්න එපා. A level නැති වුණාට කමක් නැහැ. මේක ඇප්ලයි කරන්න. හැබැයි මේකට සමහරු A level තියෙන, A level pass ගොඩක් කට්ටිය කැමති වෙන එකක් නැහැ. හේතුව තමයි ඒගොල්ලොන්ට තියෙන chance එකක් මේක නැති වෙනවා කියන එක. හැබැයි මම ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද ඔයාට ඩ්‍රීම් එකක් තියෙනවා නම්, ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම්, වෙනත් රටකට යන්න සිහිනයක් තියෙනවා නම්, හැබැයි ඒ සිහිනට කැප වෙන්න පුළුවන් නම්, කැප වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා ඒක ඇප්ලයි කරන්න. ඔයාට ග්‍රීන් කාඩ් එක ඇප්ලයි කළා ඔයා S3කට හරි A level pass වෙන්න, S3කට හරි වැඩ කරන්න. මොනම ස්ට්‍රීම් එකකින් වුණත් කමක් නැහැ. ඒක කොමර්ස්ද, ආර්ට්ද, සයන්ස්ද, මැත්ස්ද කියන එක අදාළව නැහැ. ඔයාට අවශ්‍ය A level කියන එකට S3ක් දාගන්න එක විතරයි. ඉතින් මම දන්න තවත් උදාහරණයක් තියෙනවා. ඒ මල්ලි A level pass වෙලා තිබුණ නැහැ මේක එනකොට. එයා කොහොම හරි ඉන්ටර්විව් යන්න කලින්, එයා A level pass කියලා තමයි ඇප්ලයි කරලා තිබුණේ. ඉන්ටර්විව් යන්න කලින් එයා A level කරලා රිසල්ට් එක දාගෙන A level pass වෙලා ඉන්ටර්විව් ගියා. දැන් එයා මෙහි ඉන්නේ, ඇමරිකාවේ ඉන්නේ. ඉතින් ඒ වගේ හොඳ ගේම් එකක් ගහපු කොල්ලොත් ඉන්නවා. ඉතින් ඕගොල්ලොන්ට බැරි නෑ ඒ chance එක ගන්න. ඔයා A level pass නැහැ කියලා මුළු ලෝකෙම ඔළුව උඩ කඩම් වැටෙනවා වගේ අනිත් දේවලුත් අතහැරලා දාලා ඉඳලා තේරුමක් නැහැ. ඔයා මේකේ මැච් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම්, මේ ලෝකය ඉස්සරහට යන්න හිතන් ඉන්නවනම්, ඔයාගේ සිහින සැබෑ කරගන්න හිතන් ඉන්නවනම්, ඔයාගේ අම්මගේ තාත්තගේ හිහින සැබෑ කරන්න හිතන් ඉන්නවනම් ඔයාට මේක chance එකක්. මොකද මම ඊකට කියන්න හේතුව ඔයා මේක ඇප්ලයි කළා. ඔයාට මේක හදිස්සියවත් ඇදුනොතින්, ඔයා වින් කරවොතින්, ඔයාට A level S3ක් දාගෙන මේක මේ රටට එන්න පුළුවන්. මේ රටට ඇවිල්ලා ඔයාගේ ඉතුරු වැඩ ටික කරගන්න පුළුවන්. ඉතුරු වැඩ ටික කියන්නේ අධ්‍යාපනය පවා මෙහි ගන්න පුළුවන්. අපි මෙහි තියෙනවා කමියුනිටි කොලෙජස්, ඒවට ඇප්ලයි කරන්න පුළුවන්. අපි ඉන්න රෙසිඩෙන්ෂියල් ඒරියා එකේ ඒ වගේ ඒවට සෙමස්ටර් එකකට ගාණක් ගෙවන්න තියෙන. ඉතින් ඔයා මෙහි වැඩ කරන ගමන් මේවට ගෙවලා ඔයාගේ මොනවා හරි ස්කිල් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් තවදුරටත් ඉගෙන ගන්න කට්ටියට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඇප්ලයි නොකර ඉන්න එපා A level නැහැ කියලා.
ඇප්ලයි කරන්න. අනිත් එක තමයි පිටරට ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඔගොල්ලොත් ඇප්ලයි කරන්න. මම මේ දැන් රටකට ඇවිල්ලා ඉන්නේ. මට අවශ්‍ය නැහැ කියන වගේ අයිඩියා එකක් තියෙනවා නම් මම හිතන්නේ ඇප්ලයි නොකරට කමක් නැහැ. හැබැයි තව රටකට ස්ථිර පදිංචියට යන්න හිතාගෙන ඉන්නවා නම් ඇප්ලයි කරන්න. හොඳ අවස්ථාවක් එනවා ඔක්තෝබර් මුල් සතියේ. ඔගොල්ලෝ අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි අප්ඩේට් දෙන්නම් මොකද වෙන්නේ කියන එක. කොහොමද ඇප්ලයි කරන්නේ මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න. යාළුවන්ටත් ෂෙයා කරන්න. කොහොම හරි මේ chance එක ගන්න. ඉතින් කවුරු හරි ගොඩ යනවා නම් ලංකාවේ කවුරු හරි එකෙක් හරි ගොඩ යනවා නම් ඒක අපේ සතුටක්. ඉතින් එහෙනම් ජය වේවා.